සාදුකාරයක් පවත්වන්න. තැන්පත් වෙලා නිහඬ වෙන්න. දැන් අත් දෙක එකතු කරලා තථාගත බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි කියන චේතනාවෙන් නමෝ තස්ස තෙවතාවක් කියන්න. නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิහොඳයි පින්නතුනි අපි පළමුවෙන්ම බුද්ධ පූජා බුද්ධ වන්දනා පවත්වමු. දැන් මේ පෙරහැරින් පැමිණ සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට මනාකොට සද්ධා සිතින් තැන්පත් කරන්නට යෙදුණු මල්, ඒ වගේම ආලෝක පූජා, සුවඳ පූජා, ගිලන්පස පූජා මෙකී නොකී සියලු පූජාවන් තථාගත ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ අනන්ත ජීවමාන බුදුගුණ සමුදාය උදෙසා පූජා කරමි. පූජාම වේවා. උන්වහන්සේගේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානාදී අනන්ත බුදුගුණ සිහි කරමි. ඒනුත් අපිට චිත්ත සමාහිත භාවය වැඩේවා. මේ කුසලයන්ගෙන්, පුණ්‍ය මහිමයන්ගෙන් වැඩෙන ඒ ශක්තිය මීට වසර 7කට පෙර අපෙන් සමුගන්ට යෙදුණු විශේෂයෙන්ම චන්දනී මහත්මිය, රවින්ද්‍ර සිරිබද්දන මහත්මයා, දරු දෙදෙනා, මෑණියන් ඇතුළු මේ නෑදෑ හිතමිතුරන් නමින් මීට අවුරුදු 7කට පෙර මිය පරලොව සපත්වන්ට යෙදුණු මහාචාර්ය විදානගේ ප්‍රේමානන්ද කරුණාරත්න පියාණන් අනුමෝදන් වේවා. ඒ වගේම රවින්ද්‍ර මහත්මයාගේ පියාණන් ඩැනී සිරිබද්දන පියතුමාට පින් අනුමෝදන් වේවා. ඒ ඇතුළු මේ ඇත්තන් නමින් යම් කෙනෙක් මිය පරලොව සපත් වෙලා තිබේ නම් ඒ හැමෝම මේ පින්කම් දැක සන්තෝෂයටපත් වේවා, පින් අනුමෝදන් වේවා කියන චේතනාවෙන් අපි කවුරුත් අත් දෙක එකතු කරලා වන්දනා කරමින් ගාථා කියමු මා සමගම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානී සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්ප දිත්තේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පං නිලායාති යථාය ධම්මේ කායෝ තථායාති අධිවාසේතුනෝ භන්තේ පානීයං උප අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන
නාතං ලබති දුල්ලභං තී. හොඳයි. අද අපි මුලින් සඳහන් කළා වගේ සිරිබද්දන පවුලේ පින්නතුන් බොහෝම උනන්දුවෙන් මේ පියවරු දෙපළ සිහිපත් කරගෙන පින්කම සිද්ධ කරනවා. මෑණිවරුත් පෙරටු කරගෙන ඒ පින්කමෙහි මේ සමාරම්භය තුලදීම ගාථාවක් සජ්ජායනා කරන්න යෙදුණා. මේ ගාථාවේ තේරුම කියන්නට කලින් මම කැමතියි අද වෙච්ච සිදුවීමකින් පටන් ගන්නට. මා හිතවත් මහත්මයෙක් කතා කරා වැන්කුව ප්‍රදේශයේ ඉඳලා. එතුමාට මේ ගිය සතිය ඇතුළත අපි කියන්නේ හෙල්ත් ස්කෙයාර් එකක් කියලා. හෙල්ත් ස්කෙයාර් එකක් කියන්නේ තමන් හිතුවේ නැති විදියට අනපේක්ෂිත අසනීප තත්වයක් සිදු වෙනවා. ඉතින් එතුමා බොහොම හොඳ හිතවත් මහත්මයෙක්. අපි ලංකාවේදී එක විශ්වවිද්‍යාලෙදී හම්බෙලා එහෙම ඒ හිතවත්කම තමයි තාම තියෙන්නේ. ඒතර එතුමා විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියක්. ඉතින් එතුමාට වෙන දේ තමයි එකපාරටම හුස්ම ගන්න අපහසුයි වගේ දැනිලා. ඊට පස්සේ ඉමර්ජන්සි ගිහිල්ලා මට මතක හැටියට දැන් මේ කියන්නේ එතුමාගේ ඇත්තම ස්ටෝරි එක තවත් ඊට වැඩිය ඩීටේල්ස් තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝනේ ඇත්තම කතාව දන්නේ. ඊට පස්සේ ඔය ස්පිරිතාලෙට ගියාම ඒ කරන ටෙස්ට් ඊට පස්සේ බ්ලඩ් ටෙස්ට් එක්කම කරලා වෛද්‍යවරු හම්බෙලා එහෙම බැලුවහම ඔක්කොම නෝමල්. හැබැයි දැනුත් එතුමාට අර හෙල්ත් ස්කෙයාර් කියන එකත් එක්ක ඇති වෙච්ච ඇන්සයිටි එක ඊට පස්සේ දැනුත් අර වදියටම දැනෙනවා කියලා. නිකන් අර මෙමරි ප්‍රින්ට් එකක් වගේ හිතට දැනෙනවලු අමාරුයි හුස්ම ගන්න කියලා. ඊට පස්සේ බය වෙලා තියෙන්නේ දැන් මේක ස්ට්‍රෝක් තත්වයක් විදියට තමයි වෛද්‍යවරු එකපාරටම හිතන්න ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම වුණොතින් බ්ලඩ් තිනර්ස් ගන්න වෙනවනේ. එතකොට ඒකට කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ අර ඒකට බයයි. එහෙම වුණොත් ඒකට ඩිපෙන්ඩ් වෙන්න වෙයි. ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම අපි දැන් ඉන්ටර්නෙට් එකේ එකපාරටම රීඩ් කරන්න පටන් ගන්නවා. ඉන්ටර්නෙට් එකේ ඉන්නවා නොයෙකුත් අය මේ තොරතුරු සපයලා දීලා තියෙන අය. සමහර අය සැබෑවටම වෛද්‍ය දැනුම තියෙන අය. සමහර අය තමන්ගේ පවුලේ අත්දැකීම නිසා ඒ තොරතුරු කියන අය. ඉතින් එතුමා කිව්ව දෙයක් තමයි මේ ඇත්තටම ජීවිතේ අගය කරන්න නම් මේ හෙල්ත් ස්කෙයාර් එක අපිට දැනෙන්න ඕන කියලා. ඒතරකුට තමයිලු ජීවිතේ දිහා වෙනස් විදියකට බලන්න හිතුනේ. එතකන් එතුමා දැන් හිතන්නේ මේ තමන්ගේ අර දරුවෝ දෙන්න ඇති දැඩි කරද්දී තමන්ට දැනෙන ඒ මහන්සියත් එක්ක දැන් කුඩා දරුවෝ ඉන්න අම්මලා දන්නවා ඒකේ තියෙන මහන්සියනේ නිදි වරාගෙන ඊට පස්සේ ඔය කොලෙස්ටරෝල් හදාගෙන ඇඟට විවේකයක් නැතුව සමහරට ඩයබටිස් උත් හදාගෙන එහෙම තමයි මේ අපේ අර ජීවිතේ එක්තරා අතකට අපි හිතාගෙන ඉන්න විදියටම අපිට කායික ෆිට්නස් එකත් මානසික ෆිට්නස් එකත් පවත්වා ගන්න ටිකක් අමාරු තැනක් එනවා. ඉතින් මේ ළඟදී මම එතුමාගේ ෆැමිලි එකට මේ කැවුම් එහෙම ඇව්වා මෙහෙන් තැපැල් කරලා. ඒක ලැබෙලත් නැහැ. මං කෝ ඒක ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. දැන් දවස් 10ක් වෙනවා තාම ගිහිල්ලා නැහැ ඒක. දැන් ගියොත් පුස් කැවුම් තමයි හිට යන්නේ නේද? ඉතින් මම හිතුවා දැන් ඔය සීනි අර මේ යවන එක හොඳත් නැහනේ. ඒක ලැබෙන්නේ නැති එකත් එක්තරා අතකින් හොඳයි කියලා. ඉතින් එහෙම මම මේ සිදුවීමෙන් පටන් ගන්න හේතුව තමයි මේ අපිට සාමාන්‍යයෙන් ජීවිතේ ඒ අවිනිශ්චිතතාවය කියන එක ඇතුව තමයි අපි ජීවත් වෙන්නේ. කොයි වෙලේ අපිට මේ wake up call එක එයිද දන්නේ නැහැ කියන එක. මොකද අපි හිතන් ඉන්නවා ගොඩක් දුරට මේ අපි නිරෝගී, අපි හරියට ආහාර ගන්නවා, අපි ප්‍රෝටීන් අවශ්‍ය විදියට ගන්නවා, විටමින් හරි සප්ලිමන්ට් හරි ගන්න ඒවා ගන්නවා. ඒ නිසා අපිට මෙහෙම මේ වයසේදී වෙන්න විදියක් නැහැ කියලා. හැබැයි
සමහර අයට 45 50 පන්නන එක ටිකක් දුෂ්කරයි. ඒ දුෂ්කරතාවයේ එන්නේ අර තමන්ගේ ජීවිතේ හිතුවට වැඩිය තියෙන ෆැටිග් එක, වෙහෙස මහන්සිය, ඒ දැනීමත් එක්ක. ඉතින් ඔය වගේ වෙලාවේදී බුදුබණ අපිට සිහිපත් වෙන. ඉතින් මමත් මතක් කරා. අපි දැන් සමහර වෙලාවට දවස් 10ක රිට්‍රීට් එකකට යන්න අපි සැලසුම් කරනවා. හැබැයි දවසට විනාඩි 10ක පුහුණුවක් කියන එකට අපි කල් දානවා. තේරුණාද කියප එක? අපි දවස් 10ක රිට්‍රීට් එකකට ගිහිල්ලා භාවනා කරලා එනවා. හැබැයි දිනපතා විනාඩි 10ක් හෝ භාවනා කරන කොන්සිස්ටන්සි එක අපිට හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි මං හිතන්නේ මම දන්න විදිහට අපිට වටිනම දේ තමයි මේ බිල්ඩ් අප් කරගන්න කොන්සිස්ටන්සි එක. දිනපතා අපි හැබිට් එකක් විදිහට තමන්ට තමන්ව අවේලබල් වෙන එක. තමන්ව දැනෙන එක. තමන්ගේ මනස, කය, හෘද ස්පන්දනය, ආශ්වාස ප්‍රාශ්වාස, සිතුවිලි දැනෙන එක. මේකට අලුත හැදෙන කියන්නේ අම්මල තාත්තලට මේකට වෙලාව නැහැ. මොකද නිින්ද කියන එක ඒගොල්ලන්ට පැය දෙකකින් දෙක අවදි වෙලා අපිට කියනවනේ නේද මේ. ඒකට කියන්නේ රෙස්පොන්සිව් ෆීඩින් කියලා. මගේ යාළුවෙක් ඉන්න ඔය මේ ඒ ෆීඩින් සම්බන්ධව අධ්‍යයනය කරන තුමාගේ පේපර්ස් මට බලන්න එවලා තියෙනවා. එතකොට මම දන්නවා එහෙම එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ හංගර් කියුස් කියන ඒවා නැතත් දරුවට මේ වෙලාවට කිරිපොවන්න කියලා ડોක්ටර්ස්ලාත් කියනවා. ඒකට අර ආදරේට නිින්දත් කඩාගෙන අම්මලා තාත්තලා නැගිටලා ඒ කරන කැපකිරීමත් එක්ක ජීවිතය එතුමා ටිකක් පරක් වෙලා වගේ තමයි විවාහයටත් එළඹෙන්නේ. එතකොට අර ජීවිතේ හිතුවට වැඩිය තෙරපීමක් බැම්මක් තමන්ගේ ඇඟ උඩට කඩන් වැටෙනවා. ඒ බැම්ම කියන එකේ තියෙන පීඩාව කය යම් විදියකට යම් තැනකදී ප්‍රකාශ කරොතින් අපිට ඒක තේරුම් ගන්න අපි සමහර විට ඒ භාෂාව ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. කයේ භාෂාව. එහෙම කිව්වහම තේරෙනවනේ. ඒකත් එක්තරා භාෂාවක්. ඉතින් අපි ඒ හින්දා අර බුදුහාමුදුරන්ගේ එක ගාථාවක තියෙනවා අපිට තියෙන මේ කියන්නේ health can never be for granted කියන එක. අපිට මේ සෞඛ්‍ය කියන එක කවදාකවත් හැමදාම තියෙයි කියලා එහෙම හිතලා බාර ගන්න බෑ. මේක අපෙන් උදුරා ගන්නවම තමයි. අපි කයට දුන්න නැති වුණොත් ඒ විවේකය කියන එක කය අපිට විවේක ගන්න කියලා අපි වනි පැත්ත පෙරලනවා. එහෙම එකක් තමයි අපිට සමහරලාට කොච්චර වුණත් සමහරට වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා පරම ලාභයන් අතර තියෙන උඩින්ම මොකද්ද මේ අපේ සෞඛ්‍යය කියන එක. මොකද ඔයත් දන්නවා Apple සමාගමේ ෆවුන්ඩර් කෙනෙක් විදිහට ස්ටීව් ජොබ් කියන මහත්තයාට උනත් ඒක නම් ඉතින් පිළිකා රෝගී තත්වයක්. ඉතින් අපිට කොච්චර ධනෙ තිබුණත් ඒවට බෑ අපිව අතින් අල්ලලවත් නවත්තන්න ඒ අලාභය අපෙන් යනකොට. එතකොට අපිට අවේලබල් වෙන්නේ කවද්ද කියන ප්‍රශ්නෙට තමයි මේ අපි පිවිසෙන්නේ. ඉතින් අත්තාහි අත්තනෝ නාතෝ අපිට ඉන්න පිහිට පිළිසරණ රෙෆියුජ් එක තමන් පමණයි. වෙන කෙනෙක් ඇවිල්ලා අපේ ඇතුලේ තියෙන කෙලෙස් ඉවර කරලා අයින් කරලා දාන්න අපිට උදව් කරන්නේ නැහැ. එහෙම දහමක් අපි දන්නෙත් නැහැ. ඉතින් එතකොට ලාභයන් කොච්චර තිබුණත් අපිට තියෙන විශේෂම ලාභය තමයි මේ තමන්ගේ තියෙන කායික මානසික සුරක්ෂිතතාවය කියන එක. හැබැයි ඕකෙදිත් අපි මත හදා ගන්නවා. දැන් එක මහත්තයෙක් ඉන්නවා. එතුමාට දැන් 75යි. ඒ කාලේ ලංකාවේ ඔය කදාන පැත්තේ ඉන්නකොට ගමේ දුවනවලු උදේ 4:00ට අවදි වෙලා මාමත් එක්ක. අද කාලේ එහෙම දුවන කෙනෙක්ට කියනවා නෑ එහෙම දුවන්න එපා පස්සේ දණි සමාරු වෙනවා කියලා. මතයක් හදලා කියනවා. එතකොට මම එතුමාගෙන් අහුවා දැන් ඔබතුමාට දණි සමාරු නැද්ද කියලා. එහෙම එකක් නෑ කිව්වා. බොහොම හොඳට ඇවිදලා හොඳට නිරෝගීව ඉන්නවා කිව්වා. ඒතර අර මතේ විසින් අපිට බරක් හිතට දෙනවා. නෑ එහෙම කරන්න එපා. ට්‍රෙඩ්මිල් එකේ දුවන එකටත් ඕක කියනවා. ට්‍රෙඩ්මිල් දුවන්න එපා. දණි සමාරු හැදෙයි කියලා. ඉතින් අපේ
ටිබෙටන් බුදුදහමේ නායකයා තමයි ශුද්ධ වූ දලයි ලාමාතුමා. උන්වහන්සේ දේශනා කරනවා මේ man sacrifices his wealth to earn wealth. මනුෂ්‍යයා කියන කෙනා කැප කරනවා තමන්ගේ සෞඛ්‍යය ධනය කියන එක හොයන්නට. Then he spend that wealth to regain the lost health. අපිට නැති වෙච්ච සෞඛ්‍ය අය හොයාගන්න අර ධනය ආපහු වියදම් කරනවා. කොහෙටද? ජිම් එකට. ඊට පස්සේ ඉන්ෂුරන්සස් වලට, වෛද්‍යවරුන්ට, ඩෙන්ටිස්ලට ඒ ඔක්කොටම අපි වියදම් කරනවා. ඊට පස්සේ ඇස් කණ්ණාඩි හදන්න ගියාම ඒවත් හරිම ගණන්. මේ රටේත් ලංකාවෙත් කොහෙත් හරි දෙයක් කරගන්නවා නම් ඒවා වියදම්. ඊට පස්සේ මේ මිනිස්සු කියන අය කවදාවත් ජීවත් වෙන්නේ නැතුව ජීවිතයක් හොයනවා. මොකද්ද හොයනවා? ඉතින් එහෙම හොයලා ජීවත් නොවන ගානට මිය යනවා කියලා. එහෙම තමයි මේ ප්‍රකාශය අවසන් කරන්නේ. ඒකට තේන්නෙම අර ලෝකයේ දිහා බැලුවහම ජපානය, කැනඩාව, ඇමරිකාව, යුරෝපය ඒ හැම ඕස්ට්‍රේලියාව ඇතුළු මේ රටවල් වල අපි දකිනවා දියුණුවක්. ඒ දියුණුවට සාපේක්ෂව මානසික සහ කායික කියන සෞඛ්‍ය දෙක සමහර අය රැක ගන්නවා, සමහර අයට ගිලිහෙනවා. ඉතින් ඒ අතර අපිත් ඉන්නට පුළුවන්. අපි දැක්කා කැලණි විශ්වවිද්‍යාලේ පහුගිය දවසේ මරණ කිහිපයක්ම වුණා. රියානතුරු වෙලා එහෙම නැත්නම් හෘදයාබාධ ඇවිල්ලා. ඉතින් සමහර අය කියනවා සමහර අය නැති උනේ ලෙක්චර් හෝල් එකේ ලෙක්චර් එක දෙන අතරේ කියලා. මොකද ඒ තරම් දක්ෂ ලෙක්චරර්ස්ලා මේ දැනුම එකතු කරගන්න, ඒකට හොඳට පුහුණු වෙන්න දවසට පැය 2ක් වගේ නිදාගෙන තමයි ශිෂ්‍යයන්ට මේ දැනුම ලබා දෙන්නේ. ඉතින් ඒකෙන් උනේ ඒ වටින ජීවිතේ අවුරුදු 40 ගණන් වලදී අහිමි වෙන එක. ඉතින් ඒ දක්ෂමය මේ තනතුරු වලිනුත් ටයිටල්ස් වලිනුත් දක්ෂමය. තාත්තා මේ ගැන හොඳට දන්නවා. ඉතින් මොකද මහාචාර්යවරයෙක් නිසා. එතුමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඉතින් එහෙම කමියුනිටි එකක් නේ ඇසුරු කරන්නත් ඇත්තේ. කැප තමනුත් ඒ වගේ ජීවිතයක් තමා ගත කරන්න ඇත්තේ. ඉතින් ඒ ජීවිත වලදී දැන් අපිත් විශ්වවිද්‍යාල ආශ්‍රිතව අපිට පෙනිලා තියෙනවා. කොච්චර උනත් වෛද්‍යවරුන් දැකලත් මම දැකලා තියෙනවා. ඒ අයටත් තියෙන්නේ නිරෝගී ජීවිතයක් නෙමෙයි. සමහර අය දවස් 3-4 එක දිගට නිදි මරලා වැඩ කරලා තමයි ගෙදර යන්නේ. ඒ තරම් එහෙම ජීවිත තමයි අපිට සමහරලාට හැදෙන්නේ. ඉතින් ඒක තුල අපිට ගිලිහිලා යනවා මේ අපිව කියන එක. අපිට අපිව හොයාගන්නට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් ඒකෙදි අපිට සමහරලාට දෙවෙනි එක බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ පරම ධනය විදියට උන්වහන්සේ මතු කරේ තමන්ගේ චිත්ත ප්‍රීතිය කියන එක. සන්තුට්ඨිය කියන එක තමයි ධනය විදියට දේශනා කරේ. කලින් බුදුහාමුදුරුවෝ කායික සෞඛ්‍යය ගැන දේශනා කරා. දෙවැනියට මේ මානසික සෞඛ්‍යය ගැන දේශනා කරනවා. මෙන්න මේක අපිට අපෙන්ම ඇහුවොතින් තියනවද කියලා සමහර වෙලාවට තියෙනවා, සමහර වෙලාවට නැහැ. අපි ඒ තෝරගන්න ජීවිතය අනුව තමයි ඒ තීරණය වෙන්නේ. ඒ සන්තුට්ටි කියලා කියන්නේ මේ තෘප්තිමත් භාවය කියන එක. අපි ගත කරලා තියෙන ජීවිතය පිළිබඳව තියෙන තෘප්තිමත් භාවය කියන එක. ඒ තෘප්තිමත් භාවය තමයි අපිට තියෙන සල්ලි. කොළවල තියෙන print වෙලා තියෙන එක නෙමෙයි, බැංකුවේ තියෙන ගණන නෙමෙයි. අපිට තියෙන සල්ලි තමයි අපි අපිටම තියෙන වග කියලා අපිට තියෙන තෘප්තිමත් භාවය. සන්තුට්ඨිය කියන එක. ඒකට බුදුදහමේ තවත් වචනයක් තියෙනවා මේ පීති සුඛ කියලා. ඒක ලබන්නේ දැහැන්ගත වෙලා. නීවරණ ආදියෙන් මිදිලා. ඇවිස්සලා ඉන්න වෙලාවක නෙමෙයි. අපි යට වෙලා තියෙනවා ගල් තට්ටු 5කට. එකක් තමයි අපි මේ පංචකාමයන් වලට යන ආසාවල් නිසා ඇති වෙලා තියෙන තට්ටුව. අනිත් එක තමයි නිතරම තරහ යන ස්වභාවය ඇති වෙන එක. ඒක අනිත් එක තමයි නිදිමතේ කම්මැලි කමේ ඉන්න එක. ඔය අනිත් එක තමයි සැකයි මේ ධර්ම පුහුණුව ගැන. ඉතින් ඔය විදිහට
තව තියෙන නොසන්සුන්කම කියන තට්ටුව. ඔය පහ තුලට අපි වැටෙනවම තමයි. ඔය පහෙන් මොකක් හරි තට්ටුවකට යට වුණාම අපිට මිදෙන්නට අර තෘප්තිය කියන එක, සැපය කියන එක විඳින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ධනය කියන එකෙන් අපි දුප්පත් නම්, ඒ සතුට කියන ධනයෙන් අපි දුප්පත් නම් ඒක අපි ඉක්මනට හොයාගන්න ඕනේ. සමහරවිට හිස් දේවල් නිසා තමයි අපේ ජීවිතය ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. එයින් අදහස් වෙන්නේ නැහැ මේ ලෞකික ලෝකයේ ධනය අවශ්‍ය නැහැ කියලා. ලෞකික ලෝකයේ ධනය හොයන අතරතුර මානසිකව අපි ලබන මේ ධනයෙන් අපි පොහොසත් විය යුතුයි. ඒ නිසා තමයි අපි දිනපතාම තමන් කෙරෙහි අර මං කිව්වේ කාලයක් විනාඩි 10ක් හරි යොදන්න කියලා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. කාලයක් දැන් මම අධ්‍යයනයේ කටයුතු වල මේ ඉදිච්ච නිසා එහෙන් මෙහෙන් තමයි භාවනා කරගත්තේ. ඒවයි මිදුණට පස්සේ දිනපතා මම භාවනාවක යෙදෙන්න ගත්තට පස්සේ ඒක වැඩි කරලා බැලුවට පස්සේ මටම තේරෙන්න ගත්තා සැබෑවටම personality change එක කියන එකක්. අර තමන්ගේ අවබෝධය කියන එක වෙනස් වෙන්නට ගත්තා. දැන් අපි අධ්‍යයන පරිසරයකදීත් වැඩ කරන පරිසරයකදීත් අපිට මුහුණ දෙන්න තියෙන දෙයක් තමයි මානසික ආතතිය කියන එක. මානසිකව අපිට ඒකට අපි කියනවා ස්ට්‍රෙස් කියලා. ඒකට ගොඩක් වචන තියෙනවා. ඒ ආතතිය කියන එක මම ඇහුවතින් ඔයත්තන්ගෙන් නැති කරගන්න පුළුවන්ද කියලා. සමහර අය කියයි පුළුවන් කියලා, සමහර අය කියයි බෑ කියලා. හැබැයි බුදුදහමේ අපිට දේශනා කරන දේ තමයි දේවල් දිහා සුභවාදීව බලන්න කියලාද අසුභවාදීව බලන්න කියලාද යථාර්ථවාදීව බලන්න කියලාද? ඔන්න යථාර්ථවාදීවයි බලන්න කියලා තියෙන්නේ. අන්න ඒක ටිකක් අපි තේරුම් ගත යුතු දෙයක්. එතකොට තරහ හෝ වේවා, කාමය හෝ වේවා, ඔය ආතතිය, ස්ට්‍රෙස් එක හෝ වේවා මොකක් වුණත් බුදුහාමුදුරු දේශනා කරේ පාලනය කරන්න නෙමෙයි, කන්ට්‍රෝල් කරන්න නෙමෙයි, මේක මට නැති කරනවා කියලා එහෙම කරන්න නෙමෙයි, අවබෝධ කරගන්න. ඉස්සෙල්ලාම අපිට තියෙන්න ඕනේ අවබෝධයක්. ඒ අවබෝධය විශාල වෙන්න ආතතිය කියන එක කුඩා වෙන්නට පටන් ගන්නවා. එහෙම කිව්වහම තේරෙනවද? අවබෝධය කියන එක විශාල වෙන්න ආතතිය කියන එක කුඩා වෙන්නට පටන් ගන්නවා. එතන තියෙන්නේ ලොකු දර්ශනයක්. අපි තේරුම් ගත යුතු දෙයක්. අපේ ජීවිතේ අපි ප්‍රයොරිටයිස් කරන විදිය, අපි කොහොමද මූලිකත්වය මොනවටද දෙන්නේ කියන එක අනුව තමයි මේ අවබෝධය කියන එක වැඩි වෙන්නේ. අපිට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මම අහුවතින් මෙහෙම ප්‍රශ්නයක්. දැන් චන්දනී නෝනා ඉන්නේ කොහෙද කියලා අහුවතින් මට කියයි ගම් ප්‍රදේශයක නමක්. මෙහි. නේද? කොහෙද ඉන්නේ ඇත්තටම? මිසිසාගා. එතකොට මිසිසාගාවල ඉන්නේ. එතකොට පදිංචිය තියෙන ගෙදරයි ලිපිනයයි අපිට තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝක වෙන විදියකටයි දකින්නේ. අපි ඇත්තටම ඉන්නේ ගෙදරක නෙමෙයි, මන්දිරයකත් නෙමෙයි, පැල්පතකත් නෙමෙයි. කොහෙද? මනස ඇතුලේ. සම්දරණවන්ට තේරෙනවද එහෙම කියද්දි? මනස ඇතුලේ. මේ මනස කියන එක අන්ලිමිටඩ් ඒරියා එකක්. සීමා කරන්න බෑ. ගෙදරකට පැල්පතකට සීමා කරන්න බෑ. එහෙම සීමා කරන්න බැරි තරම් පුළුල් පරාසයක් තමයි මේ මනස. මේ මනස කියන එක ඇතුලේ මනස කියන නිවස ඇතුලේ තියෙනවා කුස්සියක්. ඔය කුස්සියේ තියෙනවා කොවිලෙත් පිච්චෙන මේ ගිනි කියන්නේ අවුලලා තියෙන ලිපක්. ඒක උඩ තියලා තියෙනවා කේතලයක්. ඒකේ වතුර තියෙනවා, ඒක කොවිලෙත් බොයිලින්. ඒකට කියනවා ඇංගර් කියලා, තරහ කියලා. ඒ ස්ට්‍රෙස් විදියට එන්නේ ඔන්න ඔය ඇංගර් එක වෙන්නට පුළුවන්. Taman තුල තියෙන එකක් නේ එළියට එන්න ඕනේ. නැති එකක් එළියට එන්න විදියක් නැහැ. පිටින් දෙන්නෙත් නැහැ කවුරුවක්වත්. ඊළඟට මේ මනස කියන නිවස ඇතුලේ දාලා තියෙනවා කාපට්. මේ තියෙන කාපට් රග්ස් කියලා අපි කියන්නේ බුමුතුරුණු. ඔක ඇතුලේ දාලා තියෙනවා.
අපි අතු ගන්නකොට ඕවයි අස්සට දානවනේ සමහරලාට කම්මැලි වෙලාවට කුණු. ඊට පස්සේ ටේබල් තියලා තියෙනවා. නැත්තම් කබඩ් තියලා තියෙනවා. ඒවයි අස්සටත් සමහරලාට අතු ගාලා කුණු දානවනේ. එහෙනම් සමහරලාට අපි එහෙම කරනවා. අන්නේ ඒ කාපට් යට තියෙනවා අපේ අතීතයේ වෙච්ච වැරදි, අතපසුවීම්, අනවබෝධතා, සමාව නොදුන් තැන්, අපිට වැරදිච්ච තැන්, කැඩිච්ච බිඳිච්ච දේවල්, නැති වෙච්ච දේවල්, තරහ ගියපු අය, වෛරක්කාරයෝ, අහිමි වෙච්ච දේවල් ඕවා ගැන ගොඩක් ඒවා අපි ඒක අස්සට අතු ගාලා දාලා තියෙනවා. එහෙම කෙනෙක් මං ඇහුවතින් ජීවත් වෙන්නේ පීස් එකකින්ද පීසස් වලට කැඩිලාද කියලා. මොකක්ද උත්තරේ? පීසස් වලට කැඩිලා, කැබලි වලට කැඩිලා තමයි ජීවත් වෙන්නේ. ඒ කෙනාට සපුරා ක්ලීන් පිරිසිදු මනස් පරිසරයක්, නිවසක් නැහැ. මොකද අර ගෙදරට ගියත්, මහා ගෙදරක් තියෙන්න පුළුවන්. ඒකට ගියත් අපි මතක කියන බිත්තිවල හැපි තමයි ජීවත් වෙන්නේ. සමහර ඒවා විශාල තට්ටු ගණන් හදලා තියෙන මතක මන්දිර. සමහර ඒවා කුඩා. ඒවත් එක්ක අපිට ඒවයි බර මේන්ටනන්ස් කරගන්න පුළුවන්. නමුත් නිවස විශාල වෙන්න මේන්ටනන්ස් ගොඩක් එනවනේ නේ. මේ කැනඩාවෙම හීටින් කරන්න ගියාම කොච්චර අමාරුද? ඒ වගේ තැනක තමයි අපේ මනස අපි තියාගෙන ඉන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේකට උදාහරණය තමයි එක්තරා වෛද්‍යවරයෙක්, ඉන්දියානු සම්භවයක් තියෙන වෛද්‍යවරයෙක් කැලිෆෝනියාවේ එතුමා ජීවත් වුණේ දරුවෝ දෙන්නෙකුත් එක්ක, බිරිඳත් එක්ක. එතුමා වෛද්‍ය උපාධියට අමතරව PhD එකකුත් එතුමාට තියෙනවා. ඒ තරම් දක්ෂයෙක්. හොඳ මෙමරි කැපැසිටි එකක් තියෙන දක්ෂයෙක්. ඒ වුණාට මුළු පවුලම එතුමාට කොවිඩ් කාලේ එතුමාට දරා ගන්න බැරි වෙනවා තමන්ගේ රස්සාව නැතිවීම. මං කොහොමද ජීවත් වෙන්නේ කියලා. එතුමා මුළු පවුලම ඝාතනය කරලා තමනුත් සියදිවි හානි කරගන්න තැනටපත් වෙනවා. එතකොට අර ඩිග්‍රී වලින්වත් PhD එකෙන්වත් වෛද්‍ය උපාධියෙන්වත් තේරුනේ නැති දෙයක් තියෙනවා එතුමාට. අන්න ඒක තමයි අපි මේ හොයන දේ. අපිත් ඉගෙනගෙන තියෙනවානේ මේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල, කැනඩා විශ්වවිද්‍යාලවල, ලංකාවේ විශ්වවිද්‍යාලවල. ඒ ඔක්කොගෙම අපිට ලැබෙන්නේ නැති එකක් තමයි අපි මේ හොයන්නේ. දැන් අපි අර ලංකාවේ මේ දවස්වල දළදා පෙරහැර තියෙනවානේ. දළදා පෙරහැරට යන කට්ටිය කුණුවරන් ගිහිල්ලා දැම්මයි කියනවනේ නూరు හැමතැනම. එතකොට මම දැක්කා සමහර අයකට නොයෙකුත් කතා කියනවා. ඉතින් අපි පොඩි කාලේ ඉඳලම ශිෂ්‍යත්ව පන්තියටනේ දරුවෝ යොමු කරන්නේ. කසල කර්මනාකරණයට නෙමෙයිනේ. එතකොට දරුවෝ ඉගෙන ගන්නේ නැහැ මේක ගෙදර අරන් යන්න කුණු ටික. මෙහෙ දරුවෝ ඉගෙන ගන්නවා ඒක. මෙහෙ දරුවෙක් එහෙට ගියත් කුණු එකතු කරගෙන තමයි ගමන එහෙම සමහර අය එකතු කරන්නේ. ඒක නැති අයගෙන ඒක බලාපොරොත්තු වෙන්න බෑ. දැන් වතිකානුවේ පාප් වහන්සේ ස්වර්ගස්ථ වුණාම ඊටත් වැඩිය පිරිසක් යනවා බලන්න. හැබැයි වතිකානුව ඒ විදිහටම තියලා තමයි ඒගොල්ලෝ ආපහු ගෙදර යන්නේ. මක්කම බලන්න ඊටත් වැඩිය පිරිසක් යනවා. ඒගොල්ලෝ ඒ කුණු ගෙදර අරන් තමයි යන්නේ. එතකොට අපි බෞද්ධයා කියලා බෞද්ධ රටක හිටියට අපිට තේරිච්ච නැති දේවල් තියෙනවා නම් ඒ තමයි ඔය කුණු විදියට එළියට එන්නේ. ඉතින් අපේ ස්ට්‍රෙස් විදියටත් නේද? පීඩාවක් විදියටත් එළියට එන්නේ අන්න ඒවා. දැන් ගෙදරක මේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා පැත්තේ ගෙදරක මහත්තයයි නෝනයි රණ්ඩු වෙනවා වැඩට යන්න කලින් උදේ. නෝනා හෙඩ් කෙනෙක් එයාගේ කම්පැනි එකේ. ඒ පීඩාවෙන්ම ගිහිල්ලා ඇය මීටින් එකක් කෝල් කරනවා. ඒ මීටින් එකේදී ඇයට කියන්න ඕන දේවල් දැන් මතක නැහැ. ඒකේ ඇයට දැනෙන්නේ දැන් ෆේලි එකක් විදියට. තමන්ගේ ජීවිතේ මෙච්චර කල් මට මෙහෙම වුණේ නැහැ. මේකට
හේතුව මහත්තයා කියලා හිතාගෙන තමයි දැන් යන්නේ. ඊට පස්සේ ඒ දවසේම වැඩ පටන් ගන්න හදද්දී එයාගේ ස්ටාෆ් එකත් එක්ක එයාට තරහයි. කොහෙන්ද ඒක අරන් ආවේ? ඒ ස්ටාෆ් එකෙන් එයාට ආවද එයා ගෙදරින් අරන් ගියාද? ගෙදරින් අරන් ගියා. මොකද එයා දරාගෙන ආපු යම් පීඩාවක් අරගොල්ලොත් එක්ක රිලීස් කරනවා. දැන් ස්ටාෆ් එකේ ඉන්න කෙනෙක් කල්පනා කරන මම මොකද්ද කර වැරද්ද කියලා. මොකද මේ නිකරුණේ මම බැනුම් අහනවා. මම මොකද වැරද්දක් කරේ නෑ නේ කියලා. අන්න එහෙම අපිට තියෙනවා අනවබෝධයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මෙහෙම if you don't heal your wounds you will bleed on people who did not cut you කියලා. අපේම තියෙන මේ තුවාල අපි සනීප කරගත්තේ නැත්නම් අපි ගිහිල්ලා අපේ ලේ ගාවනවා අපිව කපපු නැති අයගේ ඇඟේ. එහෙම තත්ත්වයක් අපිට එන්න පුළුවන්. ඒ නිසා අපි අර මානසික සන්තුෂ්ටිය හොයද්දී අපි ඉස්සෙල්ලා සුවපත් කරගන්න ඕනේ. ඒ සුවපත් භාවයම අපි කටින් නොකියුවත් අනිත් අය දකීවි. මොකද මොන පීඩාව, මොන ප්‍රශ්නය, මොන ස්ට්‍රෙස් එක, මොන දේ වුණත් අපිට අවබෝධයක් තියෙනවා ඒක දිහා බලන්න. ඒක දිහා අපි බලන අවබෝධයයි වැඩි කරගන්නේ. අපි දැන් ප්‍රශ්නයක් අහුවොතින් how to get rid of anger කියලා. කොහොමද තරහව කියන එක අයින් කරගන්නේ කියලා මම දෙන උත්තරේ තමයි no you cannot. එහෙම කරන්න බෑ. එතන ඉන්නේ මමෙක්. මේක මං get rid කරනවා. මේක මං නැති කරනවා කියලා. එතන ඉන්නේ මම කියලා හදාගත්ත කෙනෙක්. නැති කරන්නේ. හැබැයි බුදුදහමේ එහෙම කෙනෙක් ගැන දේශනා කරන්නේ නැහැ. බුදුදහමේ දේශනා කරන්නේ anger කියන එක ගැන අවබෝධ කරගන්න. එතකොට ඒක අපිට කරන බලපෑම අඩු වෙලා යනවා නැත්තටම නැති වෙලා යනවා කියන. තේරෙනවද ඒක? අන්න එහෙමයි බුදුදහම මේක අපේ අවබෝධයනේ වැඩි කරන්නේ. බෞද්ධයෙක් වෙන්නේ අවබෝධයේ මැත්තේ. නිකන් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. අවබෝධය වැඩි වෙන්න හැම දෙයක් දිහාම බලන යථාර්ථවාදීව බලන්න අපි පුරුදු වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරා තුන්වෙනියට අර ගාථා දෙකක් දැන් මෙතන සම්බන්ධ වෙනවා. social health කියලා එකකුත් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒකට කියන්නේ විශ්වාස පරමා ඥාති. අපිට ලේ නැහැයෝ ඉන්න පුළුවන්. ඊට වැඩිය විශ්වාසය තියෙන කෙනා තමයි අපිට ඥාතියා වෙන්නේ. ලේ නැහැයෝ අපි දන්නවනේ ලංකාවේ තියෙන ඉඩම් එක්ක තියෙන ප්‍රශ්න නේද? ඒවා මම කතා කරන්නේ. ඒවා නෑයොන්ට වැටක්කක් ගහන්නත් දෙන්න කැමති නෑනේ. ඒකට හේතුව ඒගොල්ලෝ කරන්නේ Tamanට දෙයක් කරගන්න එක මිසක් සමහරවිට අපිට හොඳක් කරන්න ඕනේ කියලා හිතන්නේ. ඒගොල්ලෝ කැනඩාවෙන් ඉන්නේ, ඇමරිකාවෙන් ඉන්නේ. ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. කියලා අපේ දේ කරන්නේ ඒගොල්ලන්ට දෙයක් කරගන්න. ඉතින් අපි විශ්වාස කරනවා ඊට පස්සේ ඒට ඔබෙන් ගියපු යම් කෙනෙක් ඉන්නවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන්. අපි කියන දේ තේරුම් අරගෙන කටයුතු කරන එයාත් එක්ක අපිට සහනයක් මානසිකව තියෙනවා. එතන නිවනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අර හිතවතා, යාළුවා, කල්යාණ මිත්‍රයා 100%ක්ම නිවනයි කියලා දේශනා කරන්නේ. භාගයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ආනන්ද හාමුදුරුවෝ තමයි මේක භාගයක් විතර කල්යාණ මිත්‍රයා මැත්තේ නේද රැඳී පවතින්නේ කිව්වහම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. භාගයක් නෙමෙයි 100%ක්ම හොඳ යාළුවෙක් ඉන්න තැන නිවනක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. හාමුදුරුවරුන්ට ඒ හැම වෙලේම බුදුහාමුදුරුවෝ සමාව දීලා නීති පනවලා පිරිසිදු වෙන්න අනුදැන වදාලේ ඒ කියන නිවන උන්වහන්සේ දැක්ක නිසා. වැරදි කරපු හාමුදුරුවන්ටත් උන්වහන්සේ සදාකාලිකව දැක්කේ නැහැ වැරදි කරපු අයව. ඒක අවබෝධ කරගත්තාම එතනින් ඒක ඉවරයි. ඉතින් ඒ විශ්වාසය social health කියන එක හරිම වැදගත්. මොකද යාළුවෝ නිසා සල්ලි නැති කරගත්තු අය, යාළුවන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තමන් අමතක වෙච්ච අය, වටින දේවල් නැති වෙච්ච අය, වටිනම දෙයක් නේ අපේ සෞඛ්‍ය කාලේ නිදි මරාගෙන එහෙම කරපු අය අපිට මේ ඕන තරම් හම්බ වෙනවා. අපි ඇතුළුව. ඒක නිසා අපි ඒ යාළුවෝ අතර තේරුම් ගන්න ඕනේ නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා කියලා බුදුහාම දේශනා කරනවා. අර යටි අරමුණක් නැතිව අපි ඇසුරු කරන අය
හරිම දුර්ලභයි. ඒ අය හඳුනගත්තොතින් ඒ අයව රකින්න කියලා. එහෙම අය හම්බෙන්නේ නැහැ ලේසියෙන්, හම්බුනොත් රකින්න කියලා. අවසානයේදී තමයි බුදුහාඳුර දේශනා කරන්නේ මේ නිවන කියන එක පරම සැපයක් කියන එක. සැප ගොඩාක් අතහැරලා එනකොට තේරෙනවා අර සැපය කුඩා සැපයක්, මේ ලබන්නේ ඊට වැඩිය සැපයක් කියලා. මත්තං සුඛං කුඩා සැපය කියන එක ජහේ අතහැරලා දානවා. ධීරෝ ප්‍රඥාවන්ත කෙනා සම්පස්සං විපුලං සුඛං වැඩි සැපය දකිද්දී. මං මුලින් මතක් කරා නීවරණ වලින්ම කියන මේ ගල් තට්ටු පහෙන් මිදෙන එකම නිකන් earthquake එකක් වෙලා භූමිකම්පාවක් වෙලා කොන්ක්‍රීට් බ්ලොක් පහකට අපි යට වෙලා ඉන්නවනම් මේ මිදුනහම දැනෙන සැපය හිතන්නකෝ. ඒ වගේ සැපයක් මනසට දැනෙනවා. කොයි වෙලෙත් කාමසිතුවිලි හිතන්නේ නැතුව, කොයි වෙලෙත් තරහ ගන්නෙ නැතුව, මෛත්‍රියෙන් කරුණාවෙන්, කොයි වෙලෙත් නොසන්සුන් වෙන්නේ නැතුව සංසුන්ව හැම දෙයකදීම මනස නිදිමත ස්වභාවයෙන්ුත් නැතුව ප්‍රබුද්ධව තියාගෙන හැමදේම සැක නොකර निराවුල්ව තියාගෙන ඉන්න කෙනෙක්ට අන්න ඒක විඳින්න අවබෝධ කරගන්න. එතකොටයි සැපය අපිට ළඟා වෙන්නේ. මුලින්ම මනස निराවුල් වෙලා එතනදී බුදුහාමුදුරු නම් කරනවා විවේකජං පීති සුඛං. විවේකයෙන් උපදින, ජං කියන්නේ මේ උපදින ප්‍රීතියක් සැපයක් තියනවා කියලා. ඒක කොහෙන්වත් මට දෙන්නත් බෑ, බුදුහාමුදුරන්ට දෙන්නත් බෑ. අත්තාහි අත්තනෝ නාතෝ. තමන්ට තමන්ම තමයි ඒක දිය යුත්තේ. කෝහි නාතෝ පරෝසය. කවද්ද කොහෙද වෙන කෙනෙක් පිටට හිටියේ. අත්තනාව සුදන්තේන තමන්ව দমনය කරගත්තාම නාතං ලබති. සරණක් අපිට ලැබෙනවා දුර්ලභං. ඒක හරිම දුර්ලභයි. ඒ කියන්නේ තමන් ගැන කරන ගවේෂණය තමන්ට තමා හමු වූ තැන නේද? එහෙමනේ අපි දේශනා තමන් ගැනම අවබෝධයක් ඇතිව අපි එතන නිවනක් අපි හොයාගන්නවා, නිවීමක් හොයාගන්නවා. ඒ නිසා මම කියවනේ මනස කියන නිවස ගැන. ඔන්න ඔය නිවස ඇතුලේ අස්පස් කරලා පිළිවෙලට තියාගෙන ඉන්න අපිට වෙහෙසක් අපි දරන්න ඕනේ. මල් වවන තැන්වල මල් වවලා, අතුපතු ගන්න ඕන තැන්වල අතුපතු ගාලා, තින්ත ගන්න ඕන තැන්වල තින්ත ගාලා, සුවඳ කරන්න ඕන තැන් සුවඳ කරලා, ලොන්ඩ්‍රි කරන්න ඕන තියෙන ඒවා ලොන්ඩ්‍රි කරලා බොහොම පිරිසිදුව මනස තියාගන්න ඕනේ. ඒකට අපිට කිසියම් මේ මනස කියන නිවස ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ගෙවල් හදන්න දන්නේ නැහැ කියන එක වෙනම කතාවක්. නමුත් මනස කියන එකේ හැදෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. මේකේ බිත්ති වලට තියෙන මැටීරියල් මොනවද? මේකේ ස්ථාවරව කාලයක් පවත්වා ගන්නේ කොහොමද? ඒක හදලා හොඳ සිමෙන්ති හොඳ කොන්ක්‍රීට් දාලා තියාගත්තාම ඒක වටන්න මුළු ලෝකෙම එරෙහුණත් බෑ. මොකද තමන්ට තමන් ඉන්නවනේ. ලෝකයම කතා කියයි. අපිට බරම දෙයක්නේ අනුන් කියන්නේ වැහුණාම අපි ගැන ඒවට අපි සැලෙන්නේ නැහැ. මොකද ලෝකයම තමන්ට විරුද්ධ වුණත් අපි අපිට විරුද්ධ වෙන්නේ නැහැ. අපි අපිට ඉන්නවා. මොකද ලෝකය හදන්න අපිට පුළුවන්ද? බැහැ. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ගොඩක් වෙලාවට අපිට එකාතකින් බලපාන ස්ට්‍රෙස් එක තමයි ඒ ලෝකයෙන් අපිට ලැබෙන ස්ට්‍රෙස් එක. බැඳපු නැති කෙනෙක්ටම බලන්නකො කොච්චර ස්ට්‍රෙස් එකක්ද වෙඩින් එකකට යන එක. ඔයා කවද්ද බඳින්නේ කියලා ඉස්සෙල්ලා අහන්නේ. එතන ඉඳලාම ගෙදර එනකන් තරහයි ඒක අහපු එක්කෙනා ගැන. තරහ ස්ට්‍රෙස් එකක් ඒක. ඉතින් බැන්දට පස්සෙත් තියෙනවනේ. ළමයි නැද්ද තාම? මොකක් හරි ඔහොම ඒකේ ගයක් ගත්තේ නැහැ. මොකක් හරි කමියුනිටි එකකින් අපිට ප්‍රෙෂර් එකක් එනවාම තමයි. ඕකට බය සමහරව යන්නෙම නැහැ. අනිත් අය හම්බෙන්නේ. කායිකවම ගෙදර එනවා, ටීවී එක දාගෙන බලන්න ඕන එකක් තියෙනවා නම් බලනවා, ෆෝන් එකකින් බලනවා, නිදා ගන්නවා. මොකද ගියොත් ප්‍රශ්නයක් කියලා සමහර අය දන්නවා. ඉතින් එහෙම වෙනවා. එහෙම වෙන නිසා ඒක අවොයිඩ් කරලා වළක්වලා ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඔය ලෝකයේ සමාජයේ හැටි අපිට ඒක හදන්න බෑ. සමාජය ඒ තියෙන විදියට තේවි. ඉතින් අපි හැබැයි මේ ගංගාවක් වගේනේ අපේ ජීවිතය යන්නේ නේද? මේ ගංගාවක් වී ගලන්න උල්පත් පසු කර වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට කියලා කියනවනේ.
මේ ගඟ බාධක මැඩගෙන අපි ගලාගෙන යනවා. හැබැයි අපිට පුළුවන් වැවක් විලක් වෙලා නතර වෙන්න. මහා සිසිල් තැනක් බවට පත් වෙන්න සුවඳවත් නෙළුම් මලක් යට. ඒ ඇති අපිට. ඒ තෘප්තිය තමයි අපි මේ නෙළුම් මල කියලා මෙතන සංකේතවත් වෙන්නේ. මේ මානසිකව ඇති කර ගන්නා වූ නිදහස. ඉතින් මම කාලයක් හිතන් හිටියා මට මල්ටි ටාස්කින් කරන්න පුළුවන් කියලා. ගොඩක් වැඩ එක සැරේ කරන්න පුළුවන් කියලා. හැබැයි මේ භාවනාවට යොමු වෙලා ඉන්නකොට තේරෙන්න ගත්ත ඇත්තටම මනස එහෙම කරනවද නැද්ද කියලා. එහෙම කරන්නේ නැහැ. මනසට එක වෙලාවට එක දෙයක් විතරයි හරියට කරන්න පුළුවන්. ඒකට කියනවා මේ full mindness කියලා. දැන් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ mindfulness කියලා. ඊට වැඩිය හොඳයි සම්පූර්ණ මනස ඒකට යෙදීම full mindness එක යෙදීම කියලා කිව්වොත්. හිතලා බලන්නකෝ. අපි දැන් ඒකට කතාවක් මම කියන්නම්. එක පුංචි හාමුදුරු නමක් ඉන්නවා වියට්නාම් ජාතික. ඒ හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ අර පොඩි හාමුදුරුවන්ට කියනවා පොඩි නම ගිහිල්ලා අර භාවනා ශාලාවේ තියෙන බෙල් එක ගේන්න කියලා. මේ වටින ලොකු හාමුදුරු නම. ඉතින් මේ පොඩි හාමුදුරුවන්ට හරිම එක්සයිට්මන්ට් එකක් ආවා. ලොකු හාමුදුරුවෝ මටත් දැන් මමත් ලොකු කෙනෙක් නිසා වෙන්නේ නැති මට මේ වගේ වැඩක් දුන්නේ කියලා. දඩහංගාල දොර වහගෙන දුවගෙන ගියා බෙල් එක ගන්න තැනට. ඊට පස්සේ ආපහු ලොකු හාමුදුරුවෝ කතා කළා දරුවෝ ආපහු එන්න කියලා බොහොම ආදරෙන් කතා කළා. දැන් ආයෙත් දොර වහන්නකෝ කියලා කිව්වා. එතකොට තමයි සිහිය ආවේ. දැන් සම්පූර්ණ සිහිය යොදලා හැමින්ම සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න දොර වැහුවා. එදා ඉඳලා දොර වහන හැටි කියන්න උනේ නැහැ. ඒ ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ සිහියෙන් හැමදාම දොරවල් වැහුවා. දැන් මේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරු නමක් බවට පත් වුණා. අර අජාන් බ්‍රහ්ම හාමුදුරුවෝ කියන්නේ මේ මහාන වෙච්ච පොඩි කාලේ හිතුවා පොඩි කාලේ නෙමෙයි මහාන වෙච්ච මුල් කාලේ හිතුවා මේ ඒ කාලේ තියෙන ඒ කාලේ ලොකු හාමුදුරු කෙනෙක් වුණා නම් මේ සෆරින් එක අඩු වෙයි කියලා. ඒතකොට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තලු පොඩි හාමුදුරු කාලේ පොඩි හාමුදුරු සෆරින් එක තියෙනවා. ලොකු හාමුදුරු නම් ලොකු හාමුදුරු සෆරින් එක තියෙනවා කියලා. ඉතින් මේ හාමුදුරුවෝ දැන් ලොකු හාමුදුරු නම් බවට පත් වුණාට පස්සේ මේ පුහුණුව දිගටම පවත්වාගෙන ගියා. එතකොට මේ ඇමරිකාවේ තියෙනවනේ කනෙටිකට් කියලා පළාතක්. ඒ පළාතේ ට්‍රැපිස්ට් මොනාස්ටරි එකක් තියෙනවා ආරාමයක්. තෝමස් මර්ටන් කියලා ප්‍රසිද්ධ ගුරුවරයෙක්, කතෝලික ගුරුවරයෙක්. උන්වහන්සේ එතන වැඩ ඉන්නවා. ඉතින් එහි වැඩියා මේ ලොකු වෙච්ච හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ගේ නම කවුරුත් දන්නවා තික්නාහන් කියන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ගේ ජීවිතේ කතාවක් නේ තියෙන්නේ. එහෙදි මේ කතාව මේ වෙච්ච පොඩි කාලේ වෙච්ච සිදුවීම ඒ තෝමස් මර්ටන්ට කියනවා මේ හාමුදුරුවෝ. මට පොඩි කාලේ මෙහෙම එකක් වුණා කියලා. එතකොට තෝමස් කියනවා මම දැක්කා. ඔබ වහන්සේ කොච්චර කාලයක් අරගෙන ප්‍රශංසකක් දීලා මේ දොර වහනවාද? දොර වහන එක ඔබ වහන්සේ මේ කතාව කියන්න කලින් මම දැක්ක ඔබ වහන්සේට එහෙම ප්‍රැක්ටිස් එකක් තියෙනවා කියලා. මේක කියලා මේ විසිට් එකෙන් පස්සේ තික්නාහන් හාමුදුරුවෝ දැන් ආපහු ෆ්‍රාන්ස් වලට වැඩියා. ෆ්‍රාන්ස් වල උන්වහන්සේ ආරම්භ කරානේ ප්ලම් විලේජ් කියලා විශාල භාවනා මොනාස්ටරි එකක්. ඊට පස්සේ තෝමස් තමන්ගේ ගෝලයන්ට මේ සිදුවීම මේ සංවාදය ගැන කිව්වා. කිව්වට පස්සේ එතන ඉඳලා තියෙනවා කතෝලික කාන්තාව. ඒ කාන්තාව ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා තියෙනවා මොකටද? අර හාමුදුරුවෝ දොර වහන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි ඔතනින් තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මෙහි දරුවෙක් ඉස්කෝලේ ඇරලා ගෙදර එනකොට නේද? සපත්තු දෙක එක තැනක ගලවලා දාලා පොත් ටික තව තැනක ඇඳුම් ටික තව තැනක වොෂර් එකට දාන්න අමතක වෙනවා. එතන අර ෆුල් මයින්ඩ්නස් කියන එක දොරවලුත් වහනනේ තරහ ගියාම දඩම් ගාලා දොර වහනවා. අපි දන්නවා දොරට තරහ ගිහිල්ලා නෙමෙයි වහන කෙනාට තමයි මේ තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා. මාත් ඒක කරලා තියෙනවා තරහ ගියම වෙලාව. තරහම තමයි මම මහාන වෙන්නත් හේතුව. ඒක වෙන කතාවක්.
තාත්තත් එක්ක තිබිච්ච තරහම තමයි මහාන වෙන්න හේතුව. ඒක වෙන වෙලාවක කියන්න. ඉතින් ඔය තරහ කියන එක දොරක් වහලා හරි අපි ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් අතේ තියෙන වටින දෙයක්ද ඒක පොළවේ ගහලා ඒ තරහ කියන එක ප්‍රකාශ කරනවා. හැබැයි ඒ වෙලාවට අපේ සම්පූර්ණ මනස ප්‍රඥාවට අපි දීලා තියෙනවා නම් ඇත්ත තියෙන යථාර්ථවාදීව දීලා තියෙනවා නම් ඒවා අඩු වෙලා තරහ කියලා කියන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්න ගන්නවා. තරහ කියලා කියන්නේ අපි වහ බීලා වෙන කෙනෙක් මැරෙයි කියලා බලන් ඉන්නා වගේ වෙලා. ඕක තේරෙනකොට අපි තරහ ගන්න එකෙන් වළකිනවා. අපේ අතේ මොකක් හරි පිච්චෙන එකක් තියාගෙන අහවලා පිච්චෙයි කියලා අපි බලන් ඉන්නවා. පිච්චෙන්නේ අපිමයි. මේ ඇතුලේ තියෙන එකක් තමයි එළියට එන්නේ කියලා අපිට තේරෙන්න ගන්නවා. එතකොට අපි ඒකෙන් කොහොමද හිත මුදවගන්නේ කියලා තේරුම් ගන්නවා. ඉතින් මේ වගේ අපි බාත්රූම් එකකට ගියා කියන්නකො. අද මෙහි හැදෙන දරුවෙක් වුණත් සමහර ලාවට අම්මා ගිහිල්ලා තමයි ඒක සම්පූර්ණ පිරිසිදු කරන්න ඕනේ වෙන කෙනෙක්ට යන්න පුළුවන් විදියට. හැබැයි ඒ ගිහිල්ලා එතන සම්පූර්ණ මනසේ කටයුත්තට යෙදුවොත් ෆෝන් එකක් අරන් යන්නෙත් නැතුව ඒ බාත්රූම් එකට හොඳට සිංක් එක වයිප් ඔෆ් කරලා ටැප් එකත් මැදලා සම්පූර්ණ අලුතෙන් කෙනෙක්ට යනකොට මං තමයි ඉස්සෙල්ලම මේ බාත්රූම් එක පාවිච්චි කරන්න කියලා හිතෙන විදියට ඒක පිරිසිදු කරලා එනවා. අන්න ඒකට අපි කියනවා සම්පූර්ණ දෙයකට සිහිය යෙදුවා කියලා. එහෙම නැති කෙනාට ජීවිතේ සම්පූර්ණ සිහිය කියන එක හොයාගන්න කාලයක් යනවා. ඒක අහුවෙච්ච දවසට ඒ තියෙනවා වෙනම තෘප්තියක්. මොකද අපි ස්කූල් වර්ක් එකක් කරත් ඩ්‍රයිවිං කරත් ඒ හැම දෙයකම ජීවිතේ අපිට පුළුවන් සම්පූර්ණ සිහිය යොදලා ඒකෙන් ලබන තෘප්තිය විඳින්න. ඒ තෘප්තිය තියෙන කෙනා ජීවිතය කියන එක වෙනස්ම විදිහේ රසයක් ඇතිව තමයි ජීවත් වෙන්නේ. ගොඩාක් අනුන්ට පිහිට වෙන එක නතර කරලා Tamanට පිහිට වෙන්න පටන් ගන්නවා. ඒ පිහිටවීම තුළ අපි කලින් තරහ ගත්තොට කලින් අපි ඇතිවෙච්ච ප්‍රශ්නවල අපි පැටලිලා ඉන්නේ නැහැ. අපි ඒවටත් සමාව දීලා මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැටියට යදතීතං පහීනන්තං යම් අතීතයක් ගැන හිතනවා නම් හිතන්නේ කොයි වෙලාවේද? දැන්. අපත්තං ච අනාගතං අනාගතයක් ගැන හිතනවා නම් හිතන්නේ කොයි වෙලාවේද? ඒත් දැන්. පච්චුප්පන්නං ච යන් ධම්මං මොකද්ද මේ දැන් වෙන දේ දිහා බලන් හිටියොතින් අතීතය කියන බරත් අනාගතය කියන එකත් බරත් නැති වෙලා දැන් වෙන අත්දැකීම දිහා අපිට හේතුඵල හැටියට පේන්න ගන්නවා. එතකොට ඊළඟ අවුරුද්ද නෙමෙයි, ඊළඟ මාසය නෙමෙයි, ඊළඟ දවස නෙමෙයි, ඊළඟ පැය නෙමෙයි, ඊළඟ විනාඩිය නෙමෙයි. මේ මොහොත මට කාරුණික, මට මෛත්‍රී සහගත, අන් අයට කාරුණික, අන් අයට මෛත්‍රී සහගතව හිත පවත්වනවා නම් එහි සැනසීම කාටද තියෙන්නේ? Tamanටමයි. අන්න එහෙම දහමක් තමයි අපි වටහා ගත යුත්තේ. අපි හැබැයි ඕවර් තින්කින් කරන්න යනවා ඉස්සරහට පැයක් හරි ඉස්සරහට මොකක් හරි හිතන්න ගිහිල්ලා. එතනක් තියෙන්නේ එක්සයිට්මන්ට් එකක්. ඒ නිසා අපිට ඇන්සයිටි එනවා. ඒ මොකද මනස කියන එක ඇතුළේනේ මේ ඔක්කොම ටික තියෙන්නේ. පොඩි කාලේ අපි තුවාල වෙච්ච තැන්, පොඩි කාලේ බය වෙච්ච තැන්, පොඩි කාලේ අපි ඒ වෙච්ච ඔක්කොම දේවල් අපිව තුවාල කරලා තියෙනවා. සමහර ලාවට අම්මලා කෑ ගහද්දි තාත්තලා කෑ ගහද්දි බය වෙච්ච තැන. හිට ගමන් අපි පැනික් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපේ තුවාල තමයි අර සමහර හුරතල් බලු පැටව ඉන්නවා. අපි අල්ලන්න ගියොතින් බය වෙලා පැනලා යනවා. එතකන් ළඟට එනවා වලිග වනවන. හැබැයි අල්ලන්න ගියොතින් බය වෙලා පැනලා යනවා. ඒකට හේතුව පොඩි කාලේ ඒගොල්ලන්ගේ මනස ඒ විදියටයි ප්‍රෝග්‍රෑම් උනේ. ඒවට අපිට කරන්න දෙයක් නැහැ. අපි නොවන කෙනෙක් වෙන්න අපිට බෑ. හැබැයි යථාර්ථවාදී වෙලා ඇත්තට මුහුණ දෙන්න අපිට පුළුවන්. වෙන්නේ මොකද්ද? ඒක යථාර්ථවාදීව අවබෝධයෙන් දකින කෙනෙක් වෙනකොට අපිට ඇත්ත ඇති සැටියෙන් පේන්න ගන්නවා. හේතුඵල පේන්න ගන්නවා. එතකොට ඒක මම කියලාවත් මගේ කියලාවත් වෙන කෙනෙක්ගේ කියලාවත් හිතන්නේ මේ වෙන විදියයි මේක කියලා ඇත්තට අපිට මුහුණ දෙනවා. එතකොට මේ යථාර්ථයත් බලාපොරොත්තුවත් අතර තියෙන ગેප් එක
පරතරය අඩු වෙලා අපි දුකක ඉන්නේ නැතුව සැපයක ඉන්න පටන් ගන්නවා. දුක කියලා කියන්නේ ක කියන්නේ දරා ගන්නවා කියන එක, දු කියන්නේ අමාරුයි කියන එක. ඒතකොට දරා ගන්න අමාරු එක දුක නම් සුඛ කියලා කියන්නේ දරා ගන්න පහසුයි කියන එක. ඒතකොට පහසු දේ තමයි අපේ මේ අවබෝධයෙන් අපිට පෙන්වලා දෙන දේ. එතකොට අපි සුඛය තෝරගන්නවා. සුඛයෙන් සුඛයට ගිහිලා අවසානයේදී නිබ්බාන පරම සුඛයෙන් සැනසෙනවා. මේ රාග ගින්නෙන් මිදිලා, තරහ ගින්නෙන් මිදිලා, ඒකට තියෙන්නේ මෛත්‍රියෙන් ඉන්න එක. ඊළඟට මෝහ ගින්නෙන්, අවිද්‍යාවෙන් මිදලා විද්‍යාවට එන එක, යථාර්ථයට එන එක. මම හිතනවා මේ අස්සේ තියෙන්නේ මොකද්ද කියන පණිවිඩය ඔයත්තන්ට තේරෙන්නේ නැති කියලා. අපි මම හිතන්නේ මෙතනින් එහාට සාකච්ඡා කරොත් පැය ඉක්මවා යනවා. දැන් අපි දේශනාව අවසන් කරමු. මේ දේශනාවෙන් ඔබ ලබන්නට යෙදුණු ධර්ම අවබෝධය අද චන්දනී නෝනත් රවින්ද්‍ර සිරිබද්දන මහත්මයාත් දරු දෙදෙනාත් මෑණිවරු ඇතුළු මේ නෑදෑ හිතවිතුරන් ඔක්කොටම මුලින්ම ධර්ම අවබෝධය පිණිස කුසල් පින් වැඩිම පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මීට අවුරුදු 7කට පෙර චන්දනී නෝනාගේ පියාණන් මහාචාර්ය විදානගේ ප්‍රේමානන්ද පියාණන් විදානගේ ප්‍රේමානන්ද කරුණාරත්න පියාණන් අභව ප්‍රාප්ත වුණු එතුමා පින් අනුමෝදන් වේවා. ඒ වගේම රවින්ද්‍ර මහත්මයාගේ පියාණන් ඩැනී සිරිබද්දන පියතුමා පින් අනුමෝදන් වේවා. සහභාගී වූ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි මෙහෙම ප්‍රාර්ථනා හිතේ ඇතිව මේ පින්කම කළේ එසේම වේවායි කියලා අදහස් කරගෙන අපි පින් අනුමෝදන් කරන ගාථා කියමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ සෑම දිනාටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා. කායික මානසික නිරෝගීතාවය රැකේවා. යහපත් මිතුරන් මුණ ගැසේවා. ධර්ම අවබෝධය තව තවත් වැඩේවා. ඔබ හැම දියුණුවකටම සැනසෙල්ලකටම පත් වේවායි අපි ආශිර්වාද කරනවා. එසේම වේවායි මේ ආශිර්වාදයන් ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හරි. දැන් නැගිටින්න. රවින්ද්‍ර මහත්තයා දෙකම නවත්තන්න.